මිනිස්සෙක්ට ඇහෙන සින්දුවක රතු සිමෙන්ති පොළොවට ගාන කාදිනල් පොලිෂ් එකේ සුවඳ එනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ජිම් රීව්ස්ගේ 12 songs of Christmas කියන්නේ අන්න ඒ වගේ සුවඳ ගොඩක් පිරිච්ච කැරෝල්ස් 12ක්. මම මේ රූපේ මුලින්ම දකින්නේ අවුරුදු 25කට විතර කලින් අපේ ගෙදර තිබුණ ෆ්‍රිජ් එක උඩ බ්‍රවුන් පේපර් බෑග් එකක දාලා තිබ්බ කැසට් එකක. ඒක අපේ තාත්තා ගෙනල්ලා තිබ්බේ ටවුන් හෝල් එකේ සලාකයකින්. දෙසැම්බර් 1 වෙනිදා උදේට දාන ඔය කැසට් එක දවස් 30ක් 35ක් හැම දෑම උදේට සාලේ පැත්තෙන් ඇහෙනවා. අපි ඇහැරෙන්නේ සද්දෙත් එක්ක. දැම්මට අවුරුදු 35ක්. මං තාමත් ආසයි මේ සද්දෙත් එක්ක මගේ දෙසැම්බර් මාසේ පටන් ගන්න. ඉතින් මට ඕන වුණා මේ පාර මේක මේ විදියට LP එකක් ගෙන්නගෙන අහන්න. මම මේක හොයලා Facebook එකේ පෝස්ට් එකක් දැම්මා. මට පුදුම හිතුණා මං වගේම සමාන මතකයන් බෙදාගන්න තවත් කී දෙනෙක් නම් මේකට කමෙන්ට් කරලා තිබුණාද දැකලා. මම මේක අහන්නේ මේ කැරෝස් 12 අහන්න කියලා විතරක්ම නෙමෙයි. මට මේකේ නත්තලේ සුවඳ එනවා. මට මේකේ රතු සිමෙන්ති පොළොවට ගාන කාදිනල් පොලිෂ් එකේ සුවඳ එනවා. මට මේ සින්දුවල අපේ අම්මා හදන අයිස් කෝපි වල සුවඳ එනවා. මට මේකේ පෙරේරාන් සන්ස් එකෙන් ගේන චොක්ලට් රෝල් වල සුවඳ එනවා. රස්නෙත් නැති, සීතලත් නැති, ඇඟ වේලෙන විදියේ හුළඟත් එක්ක හමාගෙන එන දූවිලි සුවඳ මට එනවා. මේ සින්දුවල මට ටවුන් හෝල් එකෙන් අරන් එන පයින් නතු වල සුවඳ එනවා. මට මේ සින්දුවල අපේ අම්මා නත්තල් දවසට හදන බටු මෝජුවේ කට්ලට් බදිත් දින සුවඳ එනවා. මට මේ සින්දුවල අවුරුද්දට එකපාරක් විතරක් එළියට ගන්න නත්තල් සැරසිලි ගුලි කරලා දාපු බෑග් එක ලිහක් දින දූවිලි සුවඳ එනවා. මට මේ සින්දු අස්සෙන් නිවාඩු කාලෙට සිරස යන ළමා චිත්‍රපටිවල ඇඩ් එකේ ජින්ගල් එක ඇහෙනවා. මට මේ සින්දු අස්සෙන් නත්තල් ගහට දාන සීරියස් බල්බ් වලේ කැරෝල්ස් ඇහෙනවා. මට මේ සින්දු අස්සෙන් නත්තල් දවසට තෑගි හම්බෙන රිමෝට් කන්ට්‍රෝල් කාර් වලට බැටරි දැම්මහම තොරතෝංචියක් නැතුව ඇහෙන සයිරන් නලා සද්ද ඇහෙනවා. මෙච්චර දුරට මේක අහන් හිටියා නම් ඔයා දැන් හිතනවා ඇති මම මේ කතා කරේ මෙච්චර වෙලා ඔයාගේ නත්තල ගැන කියලා නේද? නැහැ. මේක මගේ නත්තල. එක අතකින් බැලුවොත් මේක ඔයයි මායි දෙන්නම එකම විදියට සමරපු අපි දෙන්නගේම නත්තල. මගේ මතකයන් වලට එහා ගියපු ඔයාගේම විතරක් වෙච්ච මතකයන් නත්තල ගැන ඔයාට ඇති. මට මගේ අරිච්ච දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් සුබ නත්තල.